හැමෝටම සුබ දවසක් ටෙක්නිකල් බ්‍රෝ ස්ටිල් YouTube චැනලය වෙත පැමිණි ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේක තමයි ටෙක්නිකල් බ්‍රෝ ස්ටිල් වෙතින් ගෙනෙන වෙබ් ඩිවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. මීට කලින් වීඩියෝස් වලින් මොකක්ද වෙබ් ඩිවලොප්මන්ට් කියන්නේ? වෙබ් ඩිවලොප්මන්ට් වලට අදාළ ටූල්ස් ඔයාගේ ඩෙස්ක්ටොප් එකට හෝ ලැප්ටොප් එකට සෙටප් කරන්නේ කොහොමද කියලා කතා කරා. මීට කලින් වීඩියෝ එකේ කතා කරගත්ත විදිහට මේ වීඩියෝ එක හරහා HTML කෝඩ් ගැන කතා කරන්න පටන් ගන්නවා. මේක තමයි HTML කෝඩ් ගැන කතා කරන පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එක හරහා HTML කෝඩ් එක ස්ට්‍රක්චර් එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක යන්න කලින් මතක් කරන්න ඕනි විශේෂ දෙයක් තියෙනවා. ඒක තමයි මෙතනින් එහාට කරන වීඩියෝස් වලට අදාළ සාම්පල් කෝඩ් ඔයාට මගේ GitHub account එකකින් download කරගන්න පුළුවන්. ඒවට අදාළ links වීඩියෝ වලට පහලින් තියෙන description එකේ බලා ගන්න පුළුවන්. ඒවා හරහා ගිහිල්ලා ඔයාට zip file එකක් විදියට මේ sample code download කරගන්න පුළුවන්. හොඳයි අපි එහෙනම් ඉක්මනට වීඩියෝ එකට යමු. මුලින්ම කෝඩ් එක ලියන්න කලින් මම HTML ෆයිල් එකක් හදා ගන්නවා. ඔයාට මතක ඇති අපි කෝඩ් කියලා ෆෝල්ඩර් එකක් හැදුවා. මම මේ ෆෝල්ඩර් එක ඇතුලේ තව ෆෝල්ඩර් එකක් හදලා ඒක ඇතුලේ තමයි මේ HTML ෆයිල් එක හදන්න යන්නේ. මේ ෆෝල්ඩර් එක හදන එක අනිවාර්යයි නෑ. ඒක මගේ පහසුවට තමයි මේ විදිහේ ෆෝල්ඩර් එකක් හදන්නේ. මුලින්ම එතන ඔයාට බලා ගන්න පුළුවන් අයිකන් එකක් මම මේක උඩ ක්ලික් කරලා HTML structure කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න. ඒ හදාගත්ත ෆෝල්ඩර් එක උඩ මම right click කරලා new file ගිහිල්ලා structure.html කියලා ෆයිල් එකක් හදාගෙන ඔයාට මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. මම මේ විදිහට structure.html කියලා ෆයිල් එකක් හදාගත්තා. මුලින්ම කෝඩ් එක ලියන්න කලින් මේ දේවල් ටික මම නැවත වතාවක් මතක් කරන්න. මම පළවෙනි වීඩියෝ එකෙත් මේ දේවල් ටික කතා කරා. එතන මේ HTML කියන short word එක expand කරාම ඒකේ තේරුම තමයි hypertext markup language කියන එක. එතන HTML කියන්නේ markup language එකක්, programming language එකක් නෙවෙයි. programming language එක වාට සාමාන්‍ය if condition, while, arithmetic operators ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම වගේ තියෙන max operation බලා ගන්න පුළුවන්. නමුත් markup language එකට ආව මේ වගේ if condition, while, arithmetic operators නැහැ. එතකොට මේ HTML අපි පාවිච්චි කරන්නේ වෙබ්සයිට් එක වෙබ් පේජ් එකේ ස්ට්‍රක්චර් එක හදන්න. ඒ කියන්නේ වෙබ් පේජ් එකේ බටන්, ඉමේජ්, ටෙක්ස්ට් වගේ දේවල් ඇඩ් කරන්න තමයි අපි මෙතන HTML පාවිච්චි කරන්නේ. කෝඩ් එක ගැන කතා කරනකොට අපි දැන් පාවිච්චි කරන්නේ HTML5 කියන HTML වල latestම version එක. එතකොට මේ අපි පාවිච්චි කරන්නේ HTML5 කියන latestම version එක කියලා browser එකට identify කරගන්න කෝඩ් එක ලියන්න කලින් මුලින්ම මේ වගේ කෝඩ් ලයින් එකක් ලියන්න ඕනේ. ඒක අපි ලියන්නේ exclamation mark එකත් එක්ක doctype html කියලා. මම මෙන්න මේ විදිහට doctype html කියලා කෝඩ් ලයින් එකක් ඇඩ් කරගත්තා. මේකෙන් අපේ browser එකට identify කරගන්න පුළුවන් අපි පාවිච්චි කරන්නේ HTML5 කියන version එක කියලා. ඊළඟට බලමු HTML කෝඩ් එකේ ස්ට්‍රක්චර් එකේ තියෙන ප්‍රධාන ටැග් තුන ගැන. පළවෙනි ටැග් එක තමයි HTML ටැග් එක, දෙවෙනි එක තමයි header ටැග් එක, තුන්වෙනි එක තමයි body ටැග් එක. මුලින්ම අපි බලමු HTML ටැග් එකෙන් මොකක්ද වෙන්නේ කියලා. මුලින්ම මම මේක HTML ටැග් එක ටයිප් කරගන්නම් මෙතන. HTML කියලා මේ විදිහට මම opening tag එක type කරගන්නවා. ඊට පස්සේ closing tag එක ලියන්නේ මේ විදිහේ flash එකත් එක්ක HTML කියලා දාලා. එතන මේක තමයි HTML tag එකේ opening tag එක සහ මේක closing tag එක. එතකොට මේක අපි පාවිච්චි කරන්නේ අපි code ලියන area එක identify කරගන්න. අපි මේක ඇතුලේ තමයි body tag එක සහ header tag එක ලියන්නේ. ඊළඟට අපි ලියමු header tag එක. ඒකත් මේ විදිහටම opening tag එකක් සහ closing tag එකක් තියෙනවා. ඒක අපි head කියලා තමයි ලියන්නේ. මේ විදිහට HTML tag එක වගේම අපි header tag එකක් ලියන්න පුළුවන් head කියලා. එතකොට මේ head කියන tag එක අපි පාවිච්චි කරන්නේ වෙබ්සයිට් එකේ title එක, icon එක add කරන්න. එහෙම නැත්නම් අපි ඉස්සරහට කතා කරනවා CSS කියන. මේ CSS code file එක link කරන්න පාවිච්චි කරන code එක ලියන්නේ head කියන tag එක ඇතුළේ. අපි මෙතනට title එක add කරන විදිහ බලමු header tag එක ඇතුළේ. මම මෙතන title එකක් add කරනවා මෙතන title කියන tag එක type කරගන්නවා. ඊට පස්සේ මම මේකට නමක් දෙනවා. ඔයාලා මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. title කියලා closing tag එකක් type කරගන්න. අපි මේ code එක run කරලා බලමු අපි
මෙතන ටයිප් කරගත්ත ටයිටල් එක වෙබ් පේජ් එකේ පේනවද කියලා. මම මෙතන HTML ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරලා open in default browser දෙනවා. එතකොට අපේ වෙබ්සයිට් එකේ ටයිටල් එක මේ විදිහට මම දාගත්ත ටයිටල් එකේ නම මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු body tag එක ගැන. ඒකත් ටයිප් කරගන්න මේ ටයිප් එකටම තමයි. මේ විදිහට body කියලා ලියලා opening tag එක මේ විදිහට ලියනවා. ඊට පස්සේ closing tag එක මේ විදිහට අපිට ලියන්න පුළුවන්. එතන අපි body tag එක තමයි මේකේ HTML code එකේ main part එක. මේක ඇතුලේ තමයි අපි මේ web page එකට අදාළ text, button, image වලට අදාළ code එක ලියන්නේ body tag එක ඇතුලේ. ඊළඟට බලමු අපි වෙබ්සයිට් එකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න body tag එක ඇතුලේ කෝඩ් එකක් ලියන්නේ කොහොමද කියලා. ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. අපිට heading tag එක පාවිච්චි කරන්න පුළුවන් div, p සහ b වගේ මේ tags ගොඩක් තියෙනවා. ඒ tags ගැන අපි ඉස්සරහා වීඩියෝ එකේ කතා කරමු. මම මෙතනදී heading tag එක පාවිච්චි කරලා කොහොමද අපේ වෙබ්සයිට් එකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න කියලා පෙන්නන්නම්. එතකොට මේ heading tag එකේ type 6ක් තියෙනවා. කියන්නේ heading 1 සිට heading 6 දක්වා. අතර heading 1 එක තමයි ලොකුම size එක. heading 6 වෙනකොට size එක අඩු වෙනවා. heading 1 එකට වඩා heading 2 එකේ size එක අඩුයි text size එක. heading 2 ට වඩා heading 3 එකේ text size එක අඩුයි. heading 6 වෙනකොට size එක අඩු text එක බලා ගන්න පුළුවන්. මම මෙතනට heading 1 එකක් add කරනවා. ඒක add කරන h1 කියලා. මේ විදිහට ඒකෙත් opening tag එකයි closing tag එකයි තියෙනවා. මම මෙතන type කරගන්නවා hello 1 කියලා. heading 2 tag එකක් මෙතන type කරගන්නවා h2 කියලා. ඒකත් අර විදිහට තමයි ලියන්නේ heading 1 එක විදිහටම. මම මෙතන hello කියලා type කරගන්නවා. මේක අපි run කරලා බලමු කොහොමද මේකේ size එක වෙනස් වෙන්නේ කියලා. ඒ වගේම ඔයාලට hello 1 සහ hello 2 කියලා text එකක් ඔයාගේ web page එකේ add වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මම මෙතන right click කරලා ඒක run කරනවා. අපි ඇඩ් කරගත්ත hello 1 සහ hello 2 මෙතන බලා ගන්න පුළුවන්. hello 1 එකේ size එක වැඩි hello 2 එකට වඩා. hello 1 එක අපි ලිව්වේ heading 1 tag එකේ. hello 2 එක ලිව්වේ heading 2 tag එකේ. මම කියපු විදිහට text වල size වෙනස් වෙලා තියෙනවාට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරේ HTML code එක තියෙන structure එක ගැන. ඒ කියන්නේ HTML tag එකයි, header tag එකයි, body tag එකයි ගැන. HTML ගැන ගොඩක් දේවල් අපිට ඉස්සරහට තියෙන වීඩියෝස් වලින් කතා කරන්න තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. හොඳයි අපි ඉක්මනට ඊළඟ වීඩියෝ එකකින් හමු.